Yo guys, welcome to the Sri Lankan arm wrestling. ගොඩක් අහන දෙයක් තමයි මේ දවස්වල Facebook එකේ YouTube එකේ TikTok එකේ යන වීඩියෝ වල දැකලා කොහොමද මේ arm wrestling වල join වෙන්නේ කියලා. ඒකට කැමති අය දැම්ම මේ නම්බර් එකට message එකක් දාන්න. අපේ ඊළඟ event එක තියෙන්නේ කොළඹ 2026. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මාර්තු මාසේ පළවෙනි සතියේ අපේ මේ event එක තියෙනවා. ඒකට ඔයගොල්ලෝ ලියාපදිංචි වෙන්න ඕන නම් දැම්ම මේ නම්බර් එකට message එකක් දාන්න. ඒකෙදි අපි ප්‍රධාන weight category තුනක් යටතේ තමයි පවත්වන්නේ. යෝගයක් 60ට අඩු, 60 80 සහ 80ට වැඩි කියන එකෙදි. ඒකෙදි අනිවාර්යෙන් මේ නම්බර් එකට message එකක් දැම්මට පස්සේ ඔයගොල්ලෝ අපි ඔයාලට එවනවා Google form එකක්. ඒ Google form එකේදී ඔයාගේ නම, බර, ඔයාලා ඉන්න ප්‍රදේශය සහ ඔයා සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන අත වම තින්ද දකුණු තින්ද කියලා සහ ඒකත් එක්කම ඔයාගේ ලස්සන ෆොටෝ එකකුත් අපිට එවන්න. ඔයාලා මේක රීච් වුණාට පස්සේ අපි draw එකක් ඇඳලා තියෙනවා. ඒ draw එකට අපි ඔයාව add කරනවා. එතකොට ඔයාගේ අනිත් පැත්තේ ඔයාට විරුද්ධව සෙල්ලම් කරන ක්‍රීඩකයා කවුද කියලා ඔයාට daily අපේ FB page එකේ බලා ගන්න පුළුවන්. මේකෙදි ජයග්‍රාහකයන්ට අපි රුපියල් 30000ක තරඟ මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්කම අපි ඔයාලට ශ්‍රී ලංකන් ආම් රෙස්ලින් ෆෙඩරේෂන් එකෙන් ID tag එකක් දෙනවා. ඒ ID tag එකෙන් ඔයාලට පුළුවන් දිගටම ඉස්සරහට තියෙන ඉවෙන්ට් වලට මේ නම්බර් එක යටතේ රෙජිස්ට්‍රේෂන් වෙන්න සහ ඊළඟ තරඟ වලට සහභාගී වෙන්න. ඒත් එක්කමයි ප්ලේයර්ස් ලගේ පොයින්ට් ටේබල් එකක් හදනවා. ශ්‍රී ලංකාවේ ආම් රෙස්ලින් චැම්පියන් ලගේ ඉතින් පල්ලෙහාට දැන් ඔයා ඉන්න පොයින්ට් ටේබල් එක අපි ඩේලි අපේ page වල අප්ඩේට් කරනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක රෙජිස්ටර් වෙන්න ඕන නම් මේ කියන WhatsApp නම්බර් එකට දැම්ම මැසේජ් එකක් දාන්න. රුපියල් 2000ක තරඟ සහභාගීත්වයේ මුදලක් ඔයාලට ගෙවන්න වෙනවා. ඒ 2000 දී ඔයාලට එදිනට අපි ඔයාලට බලාපොරොත්තු වෙන රිෆ්‍රෙෂ්මන්ට් ආහාර මොන හරි දෙන්න. ඒකත් එක්කම ඔයාලට ප්ලේයර් ID එක දෙනවා. ඒත් එක්කම වටිනාම කරුණ තමයි දිගටම ඔයාලට මේ ආම් රෙස්ලින් පවුලත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් සහ ජාත්‍යන්තර සහ දේශීය තරඟ වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම දිවයින පුරාම තරඟ තියන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් අපේ FB page එක, TikTok page එක සහ මේ යට දාලා තියෙන link එක follow කරන්න. ඒකත් එක්කම මොන හරි දෙයක් තියෙනවා නම් අපිට message එකක් දාන්න. අපි හැම වෙලේම ඕගොල්ලොත් එක්ක ඉන්නවා.